වායුගෝලයේ සංයුතිය අනුව ප්‍රධාන වායු වර්ග දෙකක්. වැඩිපුරම තියෙන්නේ නයිට්‍රජන් වායුව. ඊළඟට තියෙන්නේ ඔක්සිජන් වායුව. එතකොට අපි ඒකේ උත්තරේ මෙන්න මේ විදිහට පිළිවෙලට ලියන්න පුළුවන්. ඊළඟට අපෙන් අහන ප්‍රශ්නේ තමයි මිනිසාට වායුගෝලයෙන් ඇති ප්‍රයෝජන 3ක් දක්වන්න. එතකොට ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් වායුව සැපයීම මේකේ ප්‍රධානම කරුණක් විදිහට අපිට ලියන්න පුළුවන්. ඊළඟට වැදගත් ජීවීන්ගේ ආහාර ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් වායුව සැපෙන්නේ මේ වායු ගෝලයේ. ඊළඟට ඕසෝන් ස්තරය. ඕසෝන් ස්තරයෙන් වෙන්නේ සූර්යාගේ ඉඳලා පෘථුවියට පැමිණෙන අහිතකර පාරජම්බුල කිරණ වලින් මිනිසාගේ සමේ රෝග ඇති වෙන්න පුළුවන්. එතකොට මේ ඕසෝන් ස්තරයෙන් කරන්නේ අන්නේ අහිතකර කිරණ අවශෝෂණය කරගන්න එක. ඊළඟට තව දෙයක් තමයි උෂ්ණත්වය පාලනය වීම. ඒ කියන්නේ සුළං හැමීම නිසා තමයි උෂ්ණත්වය පාලනය වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඒකේ උත්තරේ දාන්න පුළුවන්. ඒකෙන් අපි අහන්නේ මිනිසාට වායුගෝලයෙන් ඇති ප්‍රයෝජන 3ක්